තවත් වර්ක්ෂොප් වලට යන්න ඇසෝසියේෂන් එකේ තියෙනකොට යන්න ඒක සහභාගී වෙන්න ඕනේ. ඒක සෑහෙන දේවල් තියෙනවා. ඒක ගිහම අපි දාන සර්කල් කරනවා. මැෂින් එකේ වටේ ගිහලා මෙයා බැඳෙනවා. ඒකට මේ පාටිකල් එකේ වා කළු පාට ඉන්කියක් සම්බන්ධ අරගෙන ගෙහුවට අපිට මේකේ තියෙන වයිට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඉතුරු පස්සේ වෙනකොට අර සුදු එක අරන් ගිහලා මෙයා අංශු වටේ හදාගත්තු සුදු පාට ටික තමයි දුර්වර්ණ වෙලා මේ ස්කින් එකෙන් එහාට පේන්නේ. ඕගනික් ප්‍රොඩක්ට් එකකින් ඕගනික් ආෆ්ටර් එක අපි කරන්නේ මේ ඉන්ක් එකේ තියෙන මේ අංශුව කෝට් කරන එක තමයි කරන්නේ. ඒක ගන්න දැන් එතරම් ෆැක්ට් එක තියෙනවා නේද? අන්සිල් එක දෙලේ බස්. නෑ මේ මම කියන්නේ මේක කරනවා විනාතෙන් ගන්න පුළුවන් විදිහට මේ මම කියන්නේ මේක උදලන් ස්ටෙන්සිල් එක දාලා දුන්නා මේක එයාට ගහ හග්ගේ පන්නන්න කියලා ඔයා ග්ලව්ස් එක දාගෙන වාරි පන්නනවා. ඔයා ග්ලව්ස් එක දාලා පන්නකොට ඒක කැතක් නෑ එතන. ඔයා ග්ලව්ස් නැතුව පන්නොත් තමයි එතන කැතක් තියෙන්නේ. තේරුණා? ග්ලව්ස් කියන එක අන්න ඒකේ most important part එක ටැටුවක් පටන් ගන්න කලින් ස්කෙච් එක කියලා චෙක් කරලා බලන වෙලාවෙ ඉඳන් ග්ලව්ස් එක අනිවාර්යෙන් අතේ තියෙන්න ඕන. ग्लव्स එක තමයි ग्लव्स එකෙන් සෑහෙන දෙයක් වෙනවා. ඒ නිසා ग्लव्स එකෙන් ग्लव्स එක දාලා හග්ගේ පන්නලා එයාට කියන මේ ස්පොට් එක ඕපන් කරලා මට ටෙස්ට් කරන්න බෑ කියලා. ඒකට ටැටුවක් ගහන්න ඉතින් අනිවාර්යෙන් නිකන් වල පේන්නේ නැහැ. අදින් ගවලින් වල පේන්නේ ඒක. කබෝදයක් එක්ක නේ කෙනෙක් ඉන්නේ නේද? ඒ නිසා ඔයාලට අවශ්‍ය ඔයාලා ෆ්‍රීඩම් එක ගන්න ක්ලයන්ට් කෙනෙක් අනිවාර්යෙන් නැත්තම් ඔයාලා තමයි දෝෂ ආරෝපණය ඉන්නේ. ඊතර ගියාට පස්සේ හස්බන්ඩ් කියලා මේ ඔක්කොම ගවල බලමු රෙඩ් එක අම්මට දෙක පැත්ත කරලා කරන ෆෝල් එක මල්ලි වෙස්ට් එක අද වෙලානේ කිය. ඒකට කියන්න බෑ අඳුම කරවන්න දුන්නේ නැහැ කිය. ඒකට වැඩි හරියට කරාම කතා බහ කරගෙන ජෙනුයින් විදිහට වැඩි කරා. කෙල්ලොම රෙඩ් කරනවා අනිවාර්යෙන් තව කෙල්ලෙක් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ළඟින් හරි ස්ටුඩියෝ ගියාම මොකක්ද කරලා පොඩ අඩිස්ටේට් කම්ප්ලේන්ට් එකක් එනවා. ඒකට 100ක් වැඩි ඒ උත්තරයන්ගේ හොඳට ගියත් ආගම මොකක් කරේ ගියලා ගන්නවනේ කැමරා එක ටයිගර් ගන්න.